view එක ලස්සනයි තියෙන තැන සුපිරි. අපි ගිහින් ඇතුළට ගිහිල්ලා බලමු. තාමත් බැලුවේ guys එක කොටසක් විතරයි. දැන් මම යන්නේ මේ glass bridge එකකින් මේ. ඉතින් guys අද මං ආවා කටාරවල තවත් වැදගත් වගේම ඓතිහාසික වටිනාකමක ස්ථානයක විස්තර අරන් ඔයාලට කියන්න. ඉතින් මේක තියෙන්නේ කටාරවල දෝහවල කිලෝමීටර් 7ක් විතර දිග කෝණයක් එකේ කෙළවරකට වෙන්න තමයි. මෙට්‍රෝ ට්‍රේන් එකකින් ඔයා එනවා නම් ගෝල් ලයින් එකේ කටාර් නැෂනල් මියුසියම් ස්ටේෂන් එක දක්වා ඇවිත් M315 මෙට්‍රෝ බස් එකක ඔයාට මෙතනට පහසුවෙන්ම නගා ගන්න පුළුවන්. තවත් ඉතින් ඔයා ටිකක් ඇවිදින්න කැමති නම් ෂෝක් වකීෆ් මෙට්‍රෝ ස්ටේෂන් එකේ සිට වෙලා කෝනෙච් රෝඩ් එක ක්‍රොස් කරලා දකුණු පැත්තට ටිකක් ඇවිදගෙන එන්න පුළුවන්. මෙහෙම ඇවිදගෙන ඉස්සරහට අපි යද්දී මෙන්න මේ වගේ රටේ දිගස් මැදින් වැටුණු ලස්සන පාරක තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මම නම් කියන්නේ ඔයා ටැක්සි එක ආවත් මුලින් දැකපු වතුර මල් ළඟින් බැහැලා පයින් මේ ටික ඇවිදන් යන්න පුළුවන්. මොකද ඒ තරමට ලස්සනයි මේ පාර. ගොඩක් අවුව වෙලාවක තමයි ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පොඩ්ඩක් ඩාලි දාලා ඉන්නේ. අවුව ගොඩක් සැරයි. ටිකක් මුහුද ළඟ නිසා අර පොඩ්ඩක් කුලක තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඉන්න වෙන්නේ නැහැ, කර වෙනවා. බානු මියුසියම් එකට යන පාර තමයි මේ. ලස්සනයි. එහෙම තමයි මුලින්ම හම්බෙන්නේ. බලන්නකෝ view එක. ඇත්තටම ගොඩක් ලස්සන වතුර මලක් මෙතනත් අපිට මේක බලා ගන්න පුළුවන්කම තියෙනවා. Museum of Islamic Art. view එක ලස්සනයි තියෙන තැන සුපිරි. අපි ගිහින් ඇතුළට ගිහිල්ලා බලමු. මුලින්ම අපි එන්නවෙද්ද අපි වගේම අපි ගෙනියන දේවලුත් ස්කෑන් ටිකට් එකක් ගන්න ඕනේ. normal කටාරියල් 50ක් තමයි වෙන්නේ. අවුරුදු 16ට අඩු ළමෙක් නම් ඒත් ෆ්‍රී. කටාර් ID එක තියෙනවා නම් ඒත් ඔයාලට පේමන්ට් එක නැතුව ටිකට් එක ගන්න පුළුවන්. මේක ඕපනින් ටයිම් ගැන කිව්වොත් Saturday, Sunday, Monday, Tuesday 9 AM to 9 PM. Wednesday close. Thursday 9 AM to 9 PM. Friday 1:30 PM to 7 PM. ඉතින් මේ දවසක මේ වෙලාවල් වලදී පාට ලස්සන අත්දැකීමක් කරගන්න පුළුවන් මේ දවස. ඔයාලට බලන්න පුළුවන් මාරම ලස්සන දෙයක් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපි ඇතුළටම ගිහිල්ලා බලමු මොනවද මියුසියම් එකේ තියෙන්නේ. ඔයා ඉස්ලාම් මියුසියම් එකට ඇතුළු වෙද්දී මෙන්න මේ පොත බලා ගන්න පුළුවන්.
මේක අවුරුදු 1400කට වඩා පරණ එකක්. ඒ වගේම මෙන්න මේ ප්ලේට් එකත් ඒ වගේම තමයි අවුරුදු 1400ක් පරණයි. මේක චයිනා වලින් හොයාගත්ත එකක්. ඊජිප්ට් මේක රාමන්‍ය මේක පාකිස්තාන් වල ඉන්දියා නෙක්ලස් එක මේක සිරියාවේ අප එකක් මේක මේ හක්ගඩියක් හොරණාවක් වගේ එකක් මේ තියෙනවා මෙන්න මේ වගේ මේක ඊජිප්ට් වලින් අප එකක් සවුත් ඉතාලිය හෝ ඊජිප්ට් මොරොක්කෝ වලින් නෙක්ලස් එකක් මේ ප්ලේට් එක टर्की वली බලන්න 10 වෙනි සතවර්ෂයේ අපි දැන් නොදන්න දෙයක් තියෙනවා අපිට හොයාගන්න ඕන නම් අපිට මේ වගේ හිස්ටරි එකකින් හොයාගන්න පුළුවන්. ඒකට විස්තර ඒක තැන්වල අපිට ඒ අවස්ථාවන මේක හදලා දීලා තියෙනවා. ඉරාන් වල 7 වන සියවසේ හදපු ටයිල් කැටයක් මේ. ඉරාන් අෆ්ගනිස්තාන් tunisia වලින් හරි ඊජිප්ට් වලින් කල්කටය ගන්නේ මාබල් වගේනේ. අපිට දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට මේ ස්ක්‍රීන් වගේ දාලා තියෙනවා ඒවා ටච් කරලා අපිට විස්තර හොයාගන්න පුළුවන්. තව වැඩිදුර ඉතිහාසය ගවේෂණය කරන්න ඕන නම් අපිට විස්තර වුණා මේ වගේ ටච් ස්ක්‍රීන් දාලා තියෙනවා. ඒකේ අපිට වැඩි විස්තර හොයාගන්න පුළුවන්. මේ තියෙන ගයිස් පරණ කාලේ ඔරලෝසුවක් තමයි මේක. මේ එලියෙන් තියලා අර ඉරාවුව මේ ගානට මේක සෙට් වෙන විදියට තමයි බලලා වෙලාව කියන්නේ. මේ ඉර ගානට සෙට් වෙනකොට ඒ ටයිම් එක ගානට සෙට් වෙනවා. ඉස්සර කාලේ ඔරලෝසුවක් සෞදි අරාබිය බලුවේ ගයිස් එක කොටසක් විතරයි. බලමු අනිත් සයිඩ් එක තව තියෙනවා. මට තව ෆ්ලෝ එකකුයි තව සයිඩ් එකකුයි බලන්න. දැන් මම යන්නේ මේ ග්ලාස් බ්‍රිජ් එකකින් මේ වැටි වීව් එක මාරම ලස්සනයි. මේ සේරම ගයිස් ස්පේන් වලින් ඉස්සර කාර්ය පාවිච්චි කරපු මොන වෙනුවෙන් පාවිච්චි කරාද දන්නේ නැහැ. බලන්නකෝ ඉතින් ස්පේන් වල ඉඳන් කටාර් මේ විදිහට සංරක්ෂණය කරලා තියෙනවා කියන්නේ ඒක කොච්චර වටිනවද නේද? අපිට අතීත ගැන කොච්චර දැනුමක් ගන්න පුළුවන්ද මේවා දකිද්දි බලද්දි කොහේ මිනිස්සු මොනවද පාවිච්චි කරලා තියෙන අයිටම් නේ. ඉරාන් දැන් තමයි එක ෆ්ලෝ එකක් ඉවර වුණේ බලලා. තව බොහෝ තැන් තියෙනවා බලන්න. අපි බලමු. අපි පඩිපෙළේ ඊළඟ ෆ්ලෝ එකට යමු.
තියෙන්නේ මාරම view එක. මියුසියම් එක තියෙන ඒ view එක මාරම මට තේරෙන්නේ නැහැ කියන්නේ. බලන්න මෙතන මම ඉන්නේ දැන් මේ bridge එක, glass bridge එක. මේ පැත්තෙන් අර මම ඉස්තිලා ආපු පාර. දැන් මේ තුන්වෙනි floor එකේ ඉන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් මොහොත දෝහා සයිඩ් එක පේන්නේ මෙතනින් මේ. මෙතන තියෙනවා රෙස්ටුරන්ට් එකක්. උඩම ෆ්ලෝර් එකේ තියෙන රෙස්ටුරන්ට් එක. ඉතින් මාර නිදහස් මේක අර ඉතිහාසයේ ගවේෂණය කරන්න මියුසියම් එකට ඇවිල්ලා මේ දේවල් ඉගෙන ගන්නවා කියන්නේ මාරම නිදහසක්. ඒ දේවල් ඉගෙන ගන්න ෆීලින් එක සුපිරියට තියෙනවා. නිදහසේ මේ දේවල් කරගන්න හොඳම තැනක්. ඉතින් ඉතිහාසය ගැන හොයනවා නම් බලනවා නම් මේකට අනිවාර්යෙන් එන්න කියලා තමයි කියන්නේ. සිරියා ඊජිප්ට් වලින් තමයි මේ හොයාගෙන තියෙන්නේ. ඊජිප්ට් හෝ සිරියා බලන්න කැටය. වලින් නෑ. මෙන්න මෙතනයි ගයිස් අර ඉස්සෙල්ලා තිබුණා වගේම ටච් සිස්ටම් එකක් තියෙනවා. මේකෙන් අපිට මේ ටච් කරලා පුතින් කරන තමයි ඒ විදිහට විස්තර තියෙනවා. එතන විශේෂ තමයි දැන් ඒක ඉස්සර තිබුණා වගේම ඔය අනුරුවක් තමයි ඉස්සර තිබුණේ. ඒකේ තියලා තියෙනවා මේ උපකරණ ඒ විදිහටම. ඒ විදිහට තමයි මේ මෙතන ස්ක්‍රීන් එකේ අපිට ඒක ටච් කරාම ඒ උපකරණ කොච්චර කාලයක් පරණයිද කියන්නේ ඒ ගැන විස්තර හොයාගන්න පුළුවන්. මේක මේ තුර්ක වෙලා තිබිච්ච එකක් ඉස්සර. එදින ඉන්දියාවේ වත් තියෙනවා. මම මතක් කරන්න කැමතියි මම මේ ඔයාලට අරන් වෙලා තියෙන ෆොටෝස් වීඩියෝස් විදිහට ඉතාමත් සීමිත තෝරාගත් කොටසක් විතරයි. තව මම මේකේ බලපු දේවල් ගොඩයි. ඊට පස්සේ මට බලන්න තිබුණ දේවල් ගොඩයි. තව ඉතිහාසය ගැන වැඩිපුර අධ්‍යයනය කරනවා නම් මෙතනටයි මේ යන්නම ඕනේ ඉතින්. මේ ටික ඇවිල්ලා අල්ජීරියාවේ ඉස්සර කාලේ පාවිච්චි කරපු තමයි. ටර්කි වල තමයි මේක හොයාගෙන තියෙන්නේ. බලන්න ඒක තුවක්කුවක් වුණත් මාර ලස්සනයි. පාකිස්තාන මේකේ සත්තු කීයක් ඉන්නවද කියලා ගණන් කරලා මට කමෙන්ට් එකක් දාන්න. මේ මෙතන තියෙන චිත්‍ර පැහැදිලි මදි නම් මෙතන තියෙනවා කාචයක්. ඒක මේ අපිට යමයා කරලා ඒකෙන් අපිට zoom කරලා වගේ බලා ගන්න පුළුවන්. අපි පොඩි ගේමක් ගාලා try බලමු. මම ඒක නම් ගොඩක් තියෙනවා. මම ලියපු කොට භාෂාව දන්නේ නැහැ. කොහොම හරි ලියුවා මම කියවන්න දන්නේ නැහැ ඉතින් ලියුවට. මේ වගේ පොඩි පොඩි දේවලුත් මේකේ තියෙනවා.
චයිනා වලින් ආපේව මේ ටිකම චයිනා ඊට පස්සේ මේ තායිලන්ත වලින් මේ ටික සුමාත්‍රා මේ ටික ඉරාක් ඉරාන් මේ ටික ඒවා මේ තියෙන්නේ ඉන්දෝනීසියා මියුසියම් එකේ ෆ්ලෝ 5ක් තියෙනවා. ෆ්ලෝ 5ක් තිබුණාට අපිට පළවෙනි ෆ්ලෝ එකේ මොකුත් නැහැ. ඉතින් දෙවෙනි ෆ්ලෝ එකේ තුන්වෙනි ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ. හතරවෙනි ෆ්ලෝ එකේ තියෙනවා. නමුත් අපිට මේ වෙලාවේ නෑ යන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් මේ ෆ්ලෝ දෙකේ ගොඩක් අතීතයට සම්බන්ධ දේවල් අවුරුදු 1400කටත් එහා කියපු දේවල් දකින්න හම්බ වෙනවා. දැන් කටාර වල විතරක් නෙමෙයි ඒෂියන් කන්ට්‍රි වගේම ඇරබික් කන්ට්‍රි වල පරණ දේවල් තමයි දැකලා බලා ගන්න හැකි වුණේ මම. ඉන්දියාව, පාකිස්තාන, ඊට පස්සේ ඉන්දෝනේසියා, තායිලන්ත, චයිනා ඒ වගේ රටවල ඒවත් තිබුණා. අය ඉරාක්, ඊජිප්ට්, සිරියා, මොරොක්කෝ ඒ වගේ රටවල ඒවා ගොඩක් දැකලා ගන්න ලැබුණා. හැබැයි මට මේ දේවල් බලද්දී වැඩිපුරම මට පරණ දේවල් හම්බෙච්ච රට තමයි ඔයාලා හිතන කටාර කියලා නෑ. කටාර වල තිබුණේම නැති තරම් දේවල්. තිබුණේ ඉරාන් වලින්. ඉරාන් වල 75ක් විතර ඉරාන් උපකරණ තමයි මෙහි දක්නට ලැබුණේ ඉතින් මට. ඒ වගේම කියන්නේ ඉතින් ඉරාන් වල අතීතේ ලස්සනට උපකරණ පාවිච්චිය තිබුණා කියන එක තමයි. ඔයාලට මෙතනට ආවොත් කටාර වල විතරක් නෙමෙයි ඒ වගේ රටවල් වල විස්තර ගැන දැනගන්න පුළුවන්. ඉතින් 15ම ෆ්ලෝ එකේ කැෆේ එකක් වගේම මෙන්න මේ වගේ බුක් ෂොප් එකක් නැත්නම් යා gift shop එකක්. අර ස්වීනියේ තියෙන අපිට gift විදියට දෙන්න පුළුවන්. එක අයිටම් තියෙනවා. මේවා අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. අරගෙන ඉතින් ටිකේ කට්ටියට දෙන්න පුළුවන්. අපිට මතක් වෙන තියාගන්න පුළුවන්. ඒ පාස්කෝඩ් මෙතනින් අපිට තියෙනවා. අපිට ඕන දෙයක් මෙතනින් පයින්න පුළුවන්. මේක මේ විදිහට කීපයක් තියෙනවා. පොත් වගේ දේවල් තියෙනවා. මෙතන තියෙනවා ලස්සන පොට් එකක් ලස්සනට කැටයම් කරලා මේක මේ පොඩි ගාණක් වෙන්නේ අරන් යන්න පුළුවන් ලංකාවේ ඉඳන් ලක්ෂ 7ක් විතර. ඒ වගේම මෙතන කී ටැග් තියෙනවා. මෙතන මේ පොත් තියෙනවා. පැන්සල් තියෙනවා. බලමු. දිග පැන්සල් තියෙනවා. වේරකට තමයි පැන්සල් එකක් තියෙන්නේ. ඉතින් මියුසියම් එක ඇවිදලා බලලා කරලා ඉවරලා පොඩ්ඩක් එළියට ආවම මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට දැක්කලා ගන්න හම්බෙන්නේ. මේ තියෙන්නේ මියුසියම් එක. පේනවනේ මෙතන ලස්සනට වතුර මාලය තියෙනවා. එහා පැත්තෙත් තියෙනවා. මේ පේන්නේ ඒ කෝනිස් පැත්ත, මේ දෝහා පැත්ත, මේ පැත්තෙන් ඉර බහිනවා. මේ පාර්ලිමේන්තු එක පැත්ත, මේ ෂෝක් එක පැත්ත, ඔය විදිහට තමයි මෙන්න මම ආපු පැත්ත මේ පැත්ත. මාර ලස්සන view එකක්. නිදහස උත්තරීයෙන්ම විඳින්න පුළුවන් තමයි.
සිටි එකේ සුන්දරත්වය තමයි. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ඉස්ලාමික් ආර්ට් මියුසියම් එකේ ගමන අවසන් වුණේ. ඉතින් තවත් දවසක අලුත් තැනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. කටාර වල හැම අස්සක් මුල්ලක් නෑරම එළින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම අත්දැකීමම ඔයාලා එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ තැන්වල ඔයාලා ගිහින් තියෙනවා නම් මේ වීඩියෝ වලින් යමක් ඔයාලගේ ජීවිතයට ගත්තා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා අදට මතක් කරගන්න.